යසස් අයගේ සින්දුව රවින් කියනවා රවින්ගේ සින්දුව යසස් අය කියනවා ලවන් කියනවා තාරුක රවින් තාරුක මේනේ අපේ ලෙමන් අභිෂේක් වයි මැදගෙදර මේ ඉන්නේ ලංකාවේ අහිංසකම ප්‍රොඩියුසර් අපි සෙට් එකම දන්නවා ඔයාලා හැමෝම මාන්සිලා වැඩ කරන කොල්ල කළ සෙට් එකක් කියලා. ඉතින් ඔයාලා වෙනුවෙන්ම හදපු ලස්සන කොන්සර්ට් එකක් ගැන කියන්න තමයි මේ ආවේ. ඉතින් රොමේෂ් අයියේ මේ කොන්සර්ට් එකේ නම කියන්නකො පොඩ්ඩක්. අපි ආදරයට කියන්නේ විඩාබර් දෙනෙතට මේ කොන්සර්ට් එක Twilight at the Arcade. ඉතින් මම හිතන්නේ ඕගොල්ලන්ට ලස්සන කොන්සර්ට් එකක් මේක. හරි. ඉතින් මේ ඉන්නේ කොන්සර්ට් එක හොස් කරන අයියා. අයියේ කොන්සර්ට් එක ගැන පොඩි විස්තරයක් කියන්නකෝ. මොන වගේ ටයිප් එකේ කොන්සර්ට් එකක්ද අපි ඕගනයිස් කරලා තියෙන්නේ? පොඩ මේකේ වයිබ් එක තමයි පොඩ වෙන වයිබ් එක කොන්සර්ට් එකක් සහ වෙන මූඩ් එකක් අපි ක්‍රියේට් කරන්න හිතන් ඉන්නවා එදා හවසට. නෝමල් සින්දුව ඇහෙන සාම්ප්‍රදායිකනේ. ඒ මූඩ් එකෙන් එහාට ගිහිල්ලා පොඩි ෆ්‍රී මූඩ් එකක ෂෝ එකක් තමයි අත්‍තරම අපි කරන්න හිතන් ඉන්නේ. මේ ඉන්නේ ලංකාවේ අහිංසකම ප්‍රොඩියුසර්. ඉතින් මෙයා තමයි අපේ කොන්සර්ට් එකේ මියුසික් ඩිරෙක්ටර්. ඉතින් නිමේෂ් අයියේ ඔයා මොන වගේ දෙයක්ද මේ කොන්සර්ට් එක ඇතුලේ කරන්න හිතාගෙන ඉන්නේ? මේ කොන්සර්ට් එක ඇත්තටම අලුත් මියුසික් ඇරේන්ජ්මන්ට්ස් එක කියන්නේ අපි නිතර ඇහිලා නැති විදිහේ වයිබ් එකක් ඇත්තටම ක්‍රියේට් කරනවා සහ ටෙක්නොලොජි එක අපි මේකේ ගොඩක් විදිහට යූස් කරන්න බලාපොරොත්තු වෙන පොසිටිව් විදිහට. ඉතින් ඔමින් වැඩි විස්තර කියන්න එපා. යාළුවා ඇවිල්ලා බලන්න. ඔයාලා ඇවිල්ලා බලන්න. මේ ඉන්නේ අපේ යසස් මැදගෙදර. වයි මැදගෙදර. ඉතින් යසස් අයියේ ඔයා මේ කොන්සර්ට් එක ඇතුලේ මොන වගේ දෙයක් කරන්නද බලාපොරොත්තු වෙන්නේ මේ මියුසික් එක? ඇත්තටම මටත් මේක අලුත් අත්දැකීමක් වෙයි. මේ වැඩේ වයිබ් එක වෙනම එකක්. ඉතින් මේකේ වෙනම මූඩ් එකක් තියෙන වැඩක්. ඉතින් මම ආසාවෙන් බලන් ඉන්නවා මගේ සින්දු වෙනස් විදියකට ගායනා කරන්න සහ මියුසික් අපේ නිමේෂ් වෙනස් විදියකට අමුතු පොසිටිව් විදියට ගත්තොත් ලස්සන විදියට මේ වැඩේ වෙනවා. ඉතින් මාත් ආදරෙන් බලන් ඉන්නවා ආසාවෙන් බලන් ඉන්නවා. එදාට සින්දු කියන්නේ ලක්කිරි. මේනේ අපේ ලෙමන් අභිෂේක්. ලවණ්ඩයි. ඔයා මොන වගේ රෝල් එකක්ද මේක ඇතුලේ කරන්න හිතාගෙන? මම විතරක් නෙමෙයි අතන අපි හැමෝම එකතු වෙලා ලස්සන වැඩක් කරන්න මේ ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් මහන්සි වෙලා වැඩ කරන ඔයාලා වෙනුවෙන්මයි මේ ප්‍රසංගය අපි ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම මිස් කරගන්න එපා එදාට එන්න කියලා. තාරුක රවින් තාරුක. ඉතින් ඔයා හිමිනැති ආදරයක සින්දුව අර මියුසික් එක කොහොමද සිං කරන්න හිතාගෙන ඉන්නේ? ඊට වඩා ලොකු වෙනසක් කොහොමත් කරනවා සහ තව සර්ප්‍රයිස් එකක් තියෙනවා. මොකද කියන්න මොනවද? මගේ අලුත්ම ගීතය රිලීස් වුණාට පස්සේ දවසේම පොතේ හැටියට මේකෙදි බලන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒ කියන්නේ ඔයාගේ අලුත්ම සින්දුව රිලීස් කරනවද මේකට කලින්? අලුත්ම සින්දුව රිලීස් කරනවා මේ කොන්සර්ට් එකට කලින්. ඉතින් පළවෙනියටම මේ කොන්සර්ට් එකේ තමයි ඔයගොල්ලන්ට ලයිව් අහන්න පුළුවන් වෙන්නේ මේ සින්දුව. ඉතින් ඒක මං හිතන්නේ මුලින්ම අත්දකින්න පුළුවන් මේ කොන්සර්ට් එකට සහභාගී වෙන කට්ටියට. සහ ඒ සින්දුව ඒ විදිහට අහන්න හම්බෙන අවසාන වතාව වෙන්නත් පුළුවන්. ඕකේ. මේ ඉන්නේ අපේ කොන්සර්ට් එකේ එකම සහ සුපිරි ගායිකාව. ඉතින් නංගි මේ වගේ මියුසික් කම්පෝසිෂන් එකක් එක්ක මේ ආටිස්ට් ලයින් අප් එකක් එක්ක මොන වගේ වයිබ් එකක් මේ මිනිස්සුන්ට එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන් වෙයි කියලාද ඔයා හිතන්නේ? අනිවාර්යෙන් මං හිතන්නේ එදාට අලුත්ම දෙයක් වෙයි. කවදාවත් ඔයාලා දැකලා නැති අහලා නැති අලුත් සංගීතයකට රස විඳින්න වෙනස් සංගීතයකට රස විඳින්න අනිවාර්යෙන්ම හැකියාව ලැබෙයි. ඉතින් ලොකු වෙනසක් තියෙයි මං හිතන්නේ ඒක ඇවිල්ලාම අනිවාර්යෙන්ම මොකද යසස් අයගේ සින්දුව රවින් කියනවා රවින්ගේ සින්දුව යසස් අය කියනවා ලවන් කියනවා හැමෝම කියනවා දැන් කලවම් බැල්ලුමක් වගේ සීන් එකක් ගන්න හදන්නේ. එහෙනම් මාර්තු 28 වෙනිදා හරියටම අවස 7ට ආකේඩ් එකේදී අපි හැමෝම හම්බ වෙමු. එහෙනම් ඔක්කොටම ජය වේවා.